එම්මාවුස් ගමනේ සිදුවීම ලොක්තුමාගේ සුවිශේෂයේ 23 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි තියෙනවා. අපි මේ කොටස ගොඩාක් මෙනෙහි කරලා තියෙනවා. අපි දන්නවා ජේසුගේ මරණය උත්ථානයෙන් පස්සේ ජේසු තමන් අතර නැහැ කියලා දැනන තනිකම පාළුවෙන්ද ජේසුත් එක්කම හිටිය ගෝලියෝ දෙන්නේ කලකිරිලා එපා වෙලා එයා නැවත ජෙරුසලමේ හිටිය මේ ජේසුගේ සංඝයෙන් ගිලිහිලා එයා යනවා උගේ ඔළුව හැරිච්ච අපේ යන ගමන එම්මාවුස් ගමන. ඒ අන්තිමට සිදුවීම අපි දන්නවා මොකද වුනේ මේ කලකිරිලා එපා වෙලා ඇවිදගෙන යන මේ ජේසුගේ ගෝලියෝ දෙන්නට ගමන් සජීවී කම්බේ මගී ට්‍රැවලර් කෙනෙක් කම්බේ මේ මගියා මේ දෙන්නත් එක්ක කතා කරගෙන යනවා. මොනවද මේ ඔයගොල්ලෝ කතා කර කර යන්නේ? එතකොට කියනවා ඇයි ඔයා දන්නේ නැද්ද? මේ ජෙරුසලමේ වෙච්ච දේවල් ඔයා විතරයි දන්නේ. මොනවද දුන්නේ? නෑ අපේ ගුරුවරයා නාසරෙත් යේසුස් වහන්සේ කුරුසිදලා නැගෙවුවා. අපේ බලාපොරොත්තු සෝමන දැන් අපි ඔහේ ඔබ හැදිච්චට යනවා කියලා මේ යාළුවෝ දෙන්න කියනවා. හැබැයි මේ දෙන්නගේ හිතේ තිබ්බ ලොකු කලකිරීමක්, එපා වීමක්. ඒ කලකිරීමයි එපා වීමයි නිසා ඒගොල්ලෝ ඔහේ ඉඳගෙන ගියා. අවසානයේ රාත්‍රිය උදා වෙගෙන යනවා. ඉතින් යන්න බෑ ගමන් මහන්සිය කිලෝමීටර් 12ක් විතර ඇවිදලා මේ ජේසුගේ ගෝලියෝ දෙන්න යාළුවෝ දෙන්න එක නවාතැන් පොලක නතර වෙලා අර ගමන් සරියට කියනවා ඔයා අපිත් එක්ක නතර වෙන්න. නතර වුවමනේ අපිත් එක්ක නතර වෙන්න. අපිට බයයි. ඉර බැහැගෙන යන කලවරයි. අපේ ජීවිතය අවුරුදු 3ක් තිස්සේ අපිට බලපු බලාපොරොත්තුවක්. අපිට තිබුණු ඉලක්කයක් ජීවිතේ. දැන් මේ සියල්ල බෙදිලා සීසී කඩේ ගිහිල්ලා අපිට දැන් ජීවත් වෙන්න අරමුණක් නැහැ. ඒ නිසා ඔය අපිත් එක්ක නතර වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මම හිතනවා ඒ ඉල්ලීම අපි අතර නතර වෙලා ඉන්න ස්වාමීන් වහන්සේට අපි එකතු වෙලා කරා. මෙයා කියනකොට ජේසු අම්මා තයිති දරු කැලක් විදියට වාර්ෂික මංගල්‍ය සමරන දවසේ අපිත් එක්ක නතර වෙලා ඉන්න මේ ජීවමාන ස්වාමීන් වහන්සේ ආමුලා අපි කියමු ස්වාමීනි අපි ගොඩක් වෙලාවට පාරේ ඔහි ඇවිදගෙන ගියේ නැති වුණාම අපි ජීවිතේ සමහර තැන්වල කලකිරිලා එපා වෙලා ඔහේ ජීවත් වෙනන් වල ජීවත් වෙනවා. උදේට නැගිටිනවා රස්සාවට යනවා එක්ක ඉස්කෝලේ යනවා එක්ක පන්ති යනවා හවසට එනවා එහෙම්පත් වෙලා ආයෙත් ඊළඟ දවසෙත් එක පටන් ගන්නවා දුවනවා අපි ඇතුලේ එහෙම්පත් වෙලා අපි ඇතුලේ ජීවිතේ පෙන්නන්න නැතුණාට කලකිරීම දරාගෙන යනවා. ජීවිතේ ගොඩක් වෙලාවට තුවාලකින් දරාගෙන යනවා. hina වෙන්න ඕන නිසා අනිත් අයට hina වුණාට ඇතුලෙන් ඇති ජීවිතේ අපි ගොඩාක් ඇතගෙන යනවා. අපි කියමු දවසේ ජීවමාන ජේසුස් ස්වාමීනි අපිත් එක්ක නතර වෙන්න හේතුව මේ අපි දුවන දිවිල්ල ඇතුලේ අපේ ඇතුලේ මොකද්ද තේතුවක් කලකිරීමක් ජීවිතේ තියෙනවා. මේ ඇත්ත අපි ජේසුට මේ රාජ්‍යයේ කියමු ආදරම් තාත්තේ පුතේ. ඒ ඇත්ත ඒ ගෝලියෝ දෙන්න එතන හිටිය ගමන් සකයට කිව්වා මොකද වෙන්නේ? එයා කියනවා හරි එහෙනම් මම නතර වෙන්නම් ඔය දෙන්න තනියෙන් පාරේ හරි මම නතර වෙන්නම් කියලා බඩගිනි මුඩට මොකද කරන්නේ? කියනවා මොනවද කියන දෙයක් බෙදාගෙන කම මේ වචනේ හරි වැදගත්. බෙදාගෙන කම උනෝ පහිරුන්දු කොල්ල වෙනවා. කියන ආහාරේ මොකක් වුණත් කමක් නැහැ බෙදාගෙන කම. ඒ වචනය ඇතුලේ මේ ගෝලියෝ දෙන්නට තේරෙනවා මොකක් හරි මෙතන වෙනසක් අපිට මේ වචනේ අහලා පුරුදුයි. මේ හැසිරීම අපිට හුරුයි වගේ. ඊට පස්සේ වුණා නම් රොටි කීපය ඉදිරියට තමයි ඒ ගමන් සගයට ට්‍රේන් ට්‍රැවලර් තමන් එක මෙච්චර වෙලා කිලෝමීටර් 12ක් ඇවිදගෙන ආපු මේ ආගන්තුක ගමන් සගයට දෙනවා.
මොකද ආගමික සත්කාරය කියන්නේ ජුදා ආගමේ තුල ජාතිය තුල තිබ්බ ඉතාලුණාවක් එක. ඒ රොටි අරගෙන අන්න රොටි උසලා ආශිර්වාද කරලා ඒක බෙදා ගන්නකොට රොටිය කඩද්දි තමයි එක පාට ඇස් දෙක ඇරෙන්නේ මේ දෙන්නයි. මේ අපේ ජේසුස්ගේ කියලා එක පාට පුදුමයටපත් වෙනවා. දැන් ලුක්තුමා මේ සුවිශේෂී ලියද්දී අපට හරි වැදගත් දෙයක් තමයි කොහොමද මේ ජේසුස් එක්ක අවුරුදු 3ක් එකට වැඩ කරපු එකට හිටියේ එකට ඇවිදපු එකට ප්‍රශ්න වලට මුහුණ දුන්නු මේ ගෝලියෝ දෙන්නත් මේ අපේ ජේසුස් වහන්සේ කියලා අමතක වුණේ අඳුරගන්න බැරි වුණේ කොහොමද? කුරුසියේ තියලා අනගාන මරලා බාලා දාන්නට පස්සේ ගුහාවට ඒ සොහොන් ගැබේ ඉඳලා දවසයි දෙකයි ගත වුණේ. දැන් මේ තමන්ගේම ගුරුවරයාන නාදරණීයාන ජේසුස් වහන්සේ අඳුන ගන්න බැරි වෙනවා. අපි මේ ප්‍රශ්න අහන්න ඕන. ඇයි එයාට ජේසුස් අඳුන ගන්න බැරි වුණේ? ඊට මාස දෙකකට වගේ ඉස්සෙල්ලා මම ඉන්න මාළිගොඩ මිස මත ගමට එක තාත්තා කෙනෙක්, තරුණ තාත්තා කෙනෙක් එනවා. එයා විදේශගත වෙලා රැකියාව කරන්නේ. එයා ගොඩාක් වෙලාවට යුරෝපයේ විදේශීයව පදිංචි වෙලා ඉන්නවා. චෙෆ් කෙනෙක් විදියට එක්තරා වැඩි නිවාසයක ආහාර පිළියෙල කරන කෙනෙක්. එයා මට කියනවා අනේ පාදර් මම මේ යුරෝපයේ හිටියට ඇති වෙනකන් කන්න බොන්න අඳින්න තිබ්බට අපි පවුලක් විදියට විදේශගත වෙලා හිටියට සල්ලි හම්බ කරාට මගේ ඔළුව අවුල් වෙලා මට මැරෙන්න හිතිලා තියෙන්නේ. අමාරුවෙන් විදේශගත වෙලා පවුලක් විදියට ජීවත් වෙනවා. හැබැයි මේ තරුණ තාත්තා කියනවා මට එන්න ඕන පොඩ්ඩක් දවස් දෙකක් තුනක් පාදේ මම නොයෙන්නේ නැහැ. දැන් අපි ගමට එනකොට සාමාන්‍යයෙන් අපේ පාරක දානවා මාළිගොඩ දෙනවා කියන්නේ දැන් මේක ඉඳලා ඉතා දුෂ්කර ගමන. ඒකව පාරවල් උත්තම කැරිලා තියෙන්නේ. ඉතින් අර විදේශගත වෙලා යුරෝපයේ ඉඳලා මේ එන තරුණයා මේ තාත්තා එනවා මේ කැලිච්ච පාරේ දාඩිය ප්‍රහාගෙන හරි අමාරුවෙන් එනවා ඇවිල්ලා. එදා ආපු වෙලාවෙම ඉතින් මම හිතනවා දැන් එයා ඉන්නේ ගොඩාක් මහන්සි වෙලා තේට්ටු වෙලා. ඉතින් මම මේ මාළිගොඩ පල්ලිය ළඟ හිටගත්තම වටේම පේනවා ගඟ කරනවා වටේට කඳු මේ අටියන්තර වගේ තමයි හරි ලස්සනයි. ඉතින් මම යාට පෙන්නනවා මේ බලන්න කොච්චර ලස්සනද කොච්චර සිසිලසයි. ඔයා මහන්සි නිවා ගන්න. දැන් යා වටේම බලනවා දැනුවටම මුහුණේ තියෙන තෙහෙට්ටුව කලකිරීම එපා වීම ඒකම තමයි. මට තේරෙන්නේ නැහැ මේ මනුස්සයාට කියලා දෙන්න අයියෝ මොන අනුසේත මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා මේ මෙච්චර සුන්දර පරිසරයක් ලස්සන ගඟක් ගලාගෙන යනවා මේක මිදින්න බෑනේ. යා යටින් අල්ලලා මාත් එක්ක බක්කුවක් තියන වාඩි වෙනවා පාදක නම් මේ ගඟ ගලාගෙන යනවා මේ මහා කුලපාත ගස් වනාන්තරයේ මේ මහා කඳු ශිඛර පාදට නිදින්න පුළුවන්. හරි ලස්සනයි කියලා පාදට තේරෙනවා ඇති. පාද මට මේකේ ලස්සන පේන්නේ නැහැ. මේ මොකද මේ ඇස්තේක යන්නේ කතාවක් කියනවා. යකිනෝ පාද මම ඉන්නේ කලකිරීලා. ජීවිතේ පාද කරන්න තියෙන හැම දෙයක්ම කරලා අන්තිමට ඇත්තයි වෙන්න ගිහිල්ලා ගංජා ගන්න ගිහිල්ලා හැම තැනින්ම මොනවා හරි මම හවුහරණක් යන්න ගත්තේ. මට මගේ සම්බන්ධතාව පත්‍රේ යන්න කේක් තියනවා මම වැඩ කරන තැන කේක් තියනවා මම බලිනවා මම දන්නේ නැහැ ළඟේ ඉන්න මාත් එක්ක රණ්ඩුවට දෙනවා. මට හැම දෙයක්ම පේන්නේ විකෘතිලා. ඒ සාපාදේ මට මේ දියැලි මේ ගංගාවල් මේ ලස්සන කඳු ශිඛර ලස්සන මට පේන්නේ. ඇතුලේ මම ඉන්නේ නැරිලා. අමිතාගේ පුතේ. අපිට ගොඩාක් වෙලාවට ඒක වෙන්න පුළුවන්. ඇතුලේ මැරෙනවා කියලා කියන්නේ මේ ගෝලියෝ දෙන්න වගේ මාස් ගමනදී. ඒකනම් ඇතුලේ මැරිලා හිටියේ තමන්ගේ ආදරවන්තයාම කුරුසිතේ නැගෙවුවට පස්සේ බලාපොරොත්තු
පස්සේ ජීවත් වෙන අරමුණක් නැති වුණාට පස්සේ ඇතුලෙන් මැරෙනවා මිනිස්සු. මම ඔබේ නහන ඇතුලෙන් මැරිලා ඉන්නේ. ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා මේ අවුරුද්දේ අපේ වර්තමාන සුද්ධෝත්තම පාපවහන්සේ 14 වන ලියෝ සුද්ධෝත්තම පාපවහන්සේ අපෝස්තලික ලිපියක් ලියනවා. හරි ලස්සනයි. දිලෙක්සික් තේ කියලා දිලිදුන් කෙරෙහි ආදරය කියලා අපිට කියනවා apostolic exhortation කියලා. ලිපියක් ලියනවා කිතුමුවන්ට විශ්ව සභාවට 14 වෙනි ලියෝ පාපවහන්සේ ලස්සන ලියුමක් ලියනවා. අතර මේ ලියුම ලියන්නේ ෆ්‍රාන්සිස් සුදුතෝ පාපවහන්සේ අපි දන්නවා අපි හරියට ආදරය කරපු සුදුතෝම පාපවහන්සේ ස්වර්ගස්ථ වුණා. උන්වහන්සේ ලියන්න පටන් ගත්ත අවසාන ලියවිල්ල ඒක සම්පූර්ණ කරලා තමයි මේ 14 ලියෝ පාපවහන්සේ මේ ලිපිය ලියන්නේ සුදුතෝ සභාවට ක්‍රිස්තියානි. ඒකේ මුළු තේමාවම ඇවිල්ලා දිලිදුන්ට ආදරය කිරීම. Love for the poor. ඒක තමයි ඒකේ තේමාව. ඒකෙදී වර්තමාන පාපවහන්සේ ලියෝ සුදුතෝ පියතුමා කියනවා මුළු ක්‍රිස්තියානියම අපිට අහෝසි වෙනවා අපි එකිනෙකාගේ ජීවිතේ ආදරය කරගන්න බැරුව අපි ඇතුලේ මැරුණොත්. අපි එකිනෙකාට දක්වන ආදරය විශේෂයෙන් පීඩා විඳින දිලිඳුකම තුළ තනි වෙලා කොම් වෙලා ඉන්න මිනිස්සුන්ගේ වේදනාව දකින්න බැහැ නම් විනාශ වෙන පරිසරය දිහා දැකලා අපිට සංවේදී වෙන්න බැහැ නම් මොකක් හෝ ලොකු අවුලක් තියෙනවා ක්‍රිස්තියානි ඇදහිල්ල කියලා මේ ලියෝ සුදෝත පාපවහන්සේ කියනවා. අපි හිතලා බලන්න අවශ්‍යයි. අපි යටියන්තොට දේව අම්මට අයිති නිසම් සංඝයාත් විදියට ලෝකමාගේ සුවිශේෂයේ ජේසු අම්මා මැග්නිෆිකාට් කියන ගීතිකාව ගායනා කරද්දී උදාන ගීය කියනවා උන්වහන්සේ උඩඟු සිතත්තන් සිහසුන් වලින් පහත හෙලා දීනයන් නිහිරණන්වා වදාළසේක. සාගිනි වූවන් යහපත් දෙයින් සතත්පා ධනවතුන් හිස්සතින් යවුසේක. මේ වචන නාසරෙත් ජීවත් වෙච්ච ජේසුගේ අම්මා මරියතුමේ කම්කරු අම්මා කෙනෙක් කොහොමද කිව්වේ? මේක මේ ලොකු කතාවක්. ඒක මේ අපෝස්තලික ලිපියේ ලියෝ සුදෝතෝ පාපවහන්සේ කියනවා මේක ඇවිල්ලා රිවොලූෂන් එකක් විප්ලවයක්. මරිය අම්මා කොහොමද කියන්නේ සාගිනි වූවන් යහපත් දෙයින් සතත්පා ධනවතුන් හිස්සතින් නරිනවා. අර තාත්තා යුරෝපයේ ඉඳලා විදේශගත වෙලා ඉඳලා සල්ලි අම්බ කරලා මහන්සි වෙලා ඇති වෙනකන් ඩොලර් අම්බ කරලා ජීවිතේ උත්තරයක් නැති වුණාම ජීවිතේ පීඩාව ඉඳලා ජීවිතේ සතුටක් නැති වුණාම ඒක ඇබ්බැහිකම් නැතුව ඒක ගංජා හරහා ඒක වෙනත් මද්ද්‍රව්‍ය වලින් හොයලා සම්බන්ධකම් පිටවත්ලා ගමකට ඇවිල්ලා නතර වෙලා බලනවා මට දැන් පේන ලස්සන පේන්නේ නැහැ. අතුලෙන් බැරිලා උඩ වෙනසක් ඕන වෙනවා. හැබැයි ජේසු අම්මා කුරුසිය පාමුල තමන්ගේ එකම පුතාවත් කුරුසිය යන ගහලා මැරුවට පස්සේ අම්මා නිශ්චලයි. ඇයි? අන්න ලියෝ සුදෝත පාපවහන්සේ කියන අපිට මරියා අම්මා ඇය තුල දෙවියන් වහන්සේ මරණය තුල තනිවීම තුල දේව තාත්තා මාව අතාරින්නේ නැහැ කියන අත්දැකීමේ එල්ලෙලා හිටියයි. අර තාත්තා මාළිගොඩට එන තාත්තා එයාගේ ඇතුලේ තිබ්බේ මම එයාගෙන් අහනවා ඇයි ඔයාලට මෙච්චර ලස්සන පේන්නේ නැත්තේ කියලා. එයා කියනවා පාදේ මම හිතන්නේ ජේසුස් මාව අතාරලා. අර එම්මාවුස් ගමනේ යන්න දෙන්නට හිතෙනවා මගේ ස්වාමියාණන් අපේ ස්වාමියාණන් දැන් කුරුසියන ගහලා මරුවා අපිට දැන් අරමුණක් නැහැ. අර තරුණ තාත්තා කියනවා ජේසුස් මාව අතහැර. මම ඇයි මේ තාත්තා කියනවා අපි ජීවිතේ හම්බ කරන්න කොච්චර මහන්සි වුණා. අපි මොන දේ කරා මට හිතෙනවා මම ජීවිතේ මගේ සම්බන්ධතා ඇතුලේ මම කඩාගෙන වැටිලා ඊට පස්සේ මම මොකද කරන්නේ මාළිගොඩ අපේ පල්ලිය වටේට තියෙන්නේ ලයින් කාමර. මම කියනවා හරි
ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා යන්න මාත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න කියලා. එක ලයින් කාමරයක් තියෙනවා. ඒ ලයින් කාමරේ මේ අනතුරු මඟුල තියෙන්නේ කඩාගෙන වැටෙනවානේ කියලා. ඒකට යා ඉන්න යනවා. ඒකේ ඉන්නවා ජයසීලි කියලා තරුණ අම්මා කෙනෙක් පුතාලා දෙන්නෙක්ගේ. යා ඉතින් පහට පණ නැහැ. එයා අවුරුදු 28ක් විතර එක දිගට ඉන්නේ ලයින් කාමරය ඇතුලේ ඇවිද ගන්න බැරුව ප්ලාස්ටික් පුටුවක. අර විදේශගත වෙලා යුරෝපේ ඉඳලා එන තාත්තාව මගේ ගෙදරට එක්කන් ගියාම අර ඇවිද ගන්න බැරි ලයින් කාමරය ඇතුලේ තකරන් හිල් වෙලා තෙරෙනවා දවල්ට වස්නේ පිච්චෙනවා. අර ඇවිද ගන්න බැරි ජයසීලි අම්මා hina වෙලා යා පිළිගන්නවා මාවයි අර තාත්තවයි. යා දැන් අර ලස්සන සුන්දරත්වය දකින්න බැරි වෙච්ච මේ තාත්තා ඊට පස්සේ කියනවා මට තේරෙන්නේ මේ ලයින් කාමරේ ඉන්න මේ තේරෙනවා මේ හිර වෙලා ඉන්නේ එක පවුලේ 5-6 දෙනෙක් ඉන්නවා චූටි ලයින් කාමරේ කොහොමද මිනිස්සු hina වෙන්නේ මම විදේශගත වෙලා ඉඳලා සල්ලි හම්බ කරලා කොච්චර මම තිබ්බත් මට දැන් hina වෙච්ච දවසක් අවංකව මතක නැහැ අම්මේ තාත්තේ පුතේ කිව්වේ. ඒක දිලිදුකම කියන්නේ සමහර වෙලාවට අපිට හැමදේම තිබ්බත් අපි ඇතුලේ විඳවනවා. අපිට නැති දේ ගැන අපි ලොකු හෙම්බත් වීමකින් දුවනවා. අහලා බලන්න. ඔය අන්තිමට අවංකව හිනාගුනේ කවද? අන්තිමට ආදරය කරන ස්වාමී පුරුෂයන් බිරිඳට ආදරේ කියලා ඇත්තට දිහා බලන්න කිව්වේ කවද? ඇත්තටම ආදරය කරන අම්මට තාත්තට අනේ අද ඔයාගේ පරිප්පුවක හරිම රහයි. අම්මේ අද ඔයාගේ තේක හරිම රහයි. thank you කිව්වේ කවද? සුදුත්තම පාපහන්සේ ඒ අපෝස්තලික ලිපිය කියන්නේ කයි අපි ගොඩාක් අයට ආදරේ කිවිහිලා ගියේ. අපි ඔක්කොම දුක් විඳිනවා. සියල්ල ඇතුවත් දුක් විඳිනවා. ඊට පස්සේ ඒ තාත්තා දවස් 3ක් මාත් එක්ක ඉන්න සතියක් විතර අතර වෙලා ඉන්නවා. ඉඳලා ඊට පස්සේ ආයෙමත් විදේශයට අතර වෙනවා. ඊට පස්සේ මාසයක් යන ඉස්සෙල්ලා ඒ අම්මා බිරිඳ මට කෝල් කරලා කියනවා පාඩේ මම දැන් මාස 6ක් තිස්සේ කතෝලික වෙන්න ඉගෙන ගන්නවා මට නිවාඩු නෑ ලංකාවට හැබැයි දැන් මට තාත් බලාගෙන ඉන්න බෑ මගේ මහත්තයා ලංකාවට ගිහිල්ලා අනිත් අතට ආවා යා වෙනස් දැන් යා දැන් ඉස්සර වගේ කෑ ගහන්නේ කේන්ති ගන්නෑ ඉස්සර වගේ යා රැකියාවට ගියාම අනිත් ඈත් එක්ක මනා ගන්න යන්නේ ඉස්සර වගේ නෙමෙයි දැන් යා බයිසිකලේ ගේ පාන්දර කඩගෙන තනියම hina වෙවි යන රස්සාවට දැන් යා හම්බෙන සල්ලි නාස්ති කරන්නේ බැරිකම නිසා දැන් යා ඒක ඉතුරු කරනවා කාට හරි දක්ෂ ඉගෙන ගන්න ළමෙකුට ශිෂ්‍යත්වයක් දෙන්න මට හිතා ගන්න බෑ මගේ මාත්‍යෙක මේ වෙනස මම හිතුවේ කවදාවත් යා වෙනස් කරන්න පුළුවන් කෙනෙක් වෙයි කියලා යා එච්චර දැඩි කෙනෙක් ඊට පස්සේ හරියටම ගිය සෙන්සුරාදා ඒ යෝල නැවත වතාවක් මාසයකට පස්සේ එනවා ඇවිල්ලා ඒ තරුණ බිරිඳ බෞද්ධ විස්නාපනය ලබනවා ඊරිදා මාලිගොඩ පල්ලියේ ඊට පස්සේ මම පූජාවල් වලට ගිහිල්ලා රැය ආවට පස්සේ ඉඳලා ඊරිදා මම අහනවා ඔයා මොකද කරේ මේ ක්‍රිස්තියානි තිබ්බේ ඔයාගේ පවුලේ ඔක්කොම ඇවිල්ලා ඉතින් මම පල්ලියේ ගියා පස්සේ පූජාවල් කරලා රැය වෙලා ආවේ යා කියනවා පාද අපි පාටියක් දැම්මා මම නියමයි කොහෙද පාටිය දැම්මේ බලනකොට අර ජයසීලීගේ ගෙදරට ගිහිල්ලා පුංචි ලයින් කාමරේට ගිහිල්ලා ඒ ගෙදර මොකද ඒ අම්මට කෑම කන්න බෑ ඒ කෑම දිරවන්නේ නැහැ ආයේ රෝද පුටුවක් වගේ එක්තැන් වෙලා නිසා එහාලා ඒ ගෙදර අය එක්ක ඒගොල්ලන් කන්න කැමති කෑම මොනවද කියලා අහලා ඒ ගෙදර දරුලිපේ උයාගෙන අන්න එහෙම තමයි ඒ බෙදා ගැනීම කරලා තියෙන්නේ පස්සේ දා නෑ මට කියනවා අර යුවල විදේශගත වෙලා ඇවිල්ලා පාද අපි කොච්චර පාටි වලට ගියත් අපි කොච්චර ඩිනර් ඩාන්ස් වලට ගියත් අපි කොච්චර රටවල් වල නිවාඩු කාලේ ගත කරන්න ගියත් සමහර වැකේෂන් එකේ මෙහෙම සතුටක් නම් විඳලා නැහැ අන්න මේ සප්‍රසාදීය ජේසු ඔබට මට සතුට කරනවා හදවතට ඔයා සතුට විඳින්නේ කොහොමද සතුට බෙදා ගන්නේ කොහොමද මේ හිත දැන් මංගල්‍ය අම්මෝ යටියට ඒක බලාගෙන ඉන්නවා අම්මෝ එක මංගල්‍ය ඉවර වෙලා නේද ඒතකොට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ දානේ වලද කොහමද සමරන්නේ කියලා නේ. එතකොට කල්පනා කරලා බලන්න අපේ මේ සමරීන් ඇතුලේ අපේ වෙඩින් එක වෙන්න පුළුවන්, බිග් ගර්ල් පාටි එක වෙන්න පුළුවන්, බර්ත්ඩේ එක වෙන්න පුළුවන්,
අපේ මංගල්‍ය වෙන්න පුළුවන්. අපිට දැනෙනවද ජේසුස් කියනවා ඔබ ඇත්තටම සමරීමක් කරන කල නැවත පෙරලා ඔබට ඒ සමරීම දිය නොහැකි අය සමග අංග විකල දිලිඳු පීඩිතයන් සමග සමරන්නේ තමයි මට ප්‍රසාද ජනක මංගල්‍යය කියන්නේ. ඒක තමයි ලියෝ පාපාසේ කියන්නේ අපොස්තලික ලිපියේ option for the poor දිලිඳුන්ගේ පැත්ත ගැනීම කියන්නේ හුදෙක් හිතන කෙනෙක්ට තියෙන ආසාව නිසා කරන දෙයක් නෙවෙයි. හැම කතෝලිකයෙක්ටම gospel එකෙන් සුවිශේෂයෙන් ජේසුස් දෙන බලගත් ඉල්ලීමක් කියලා ලියෝ හිතෝද පාපාසේ තසේ පාපාසේ කියවදේ සනාථ කරනවා. කියනවා දේවස්ථානයක් සභාවක් දිලිඳු අමතක කරලා පීඩිතයන්ව අමතක කරලා කරන කිසිම සමරීමකින් කොච්චර බල් බල් දැම්මද ලස්සනයි පල්ලියට එනකොට ඒම බල් බල් දානවා ලස්සනයි අපිට කියනවා අම්බෝ මේ පාර නම් අපි හරි ලස්සනට මංගල්‍ය සමුරුවා හැමතැනම මුළු රැට බලද්දා හැබැයි මේ බල් පුස්සක් වෙනවා අපේ මංගල්‍ය සැමරීමේ මෙවට ඉන්න අපේ කිතුණුවන්ගේ සිංහල දමිළ ඒ වගේම කිතුණු නොවන බෞද්ධ අපේ බඩගින්න ඉන්න මිනිස්සු අතපිටාවේ ඉන්න මිනිස්සු එක්ක මේ මංගල්‍ය අසරිය අපිට බෙදා ගන්න බැරි වුණොත් ඒකයි එම්මාවුස් ගමන පුරාම අර ගෝලියෝ දෙන්නට දැන් කමිකම එයි බෙදා ගැනීමේ ජීවිතය ගැන ඒගොල්ලන් බය වෙලා හිර වෙලා හිටියේ මොකද උනේ එතන ජේසු මුණ ගැහිච්චම ජේසු අර රොටි ටික කඩන වෙලාවේ දැන් බෙදා ගන්න වෙලාව තමයි ඇස් දෙක ඒ නිසා ආදරයි අපේ ජීවිතේ සතුට විඳින්න අවශ්‍ය නම් අපි ඇත්ත සතුට හොයවා ගන්න අවශ්‍යයි. දැන් අද මම එනකොට අපේ උදේ ඉඳලා ළමයි වැඩමුළුවක් තිබ්බා. අපේ මිසනේ වැඩමුළු ඉවර කරලා ඉඳලා ප්‍රාර්ථනා මම අයියෙන් එනකොට වාහනේ කරගෙන ඉස්රායිල් 3 wheeler එකක් යනවා. ඒ 3 wheeler එකේ තියෙනවානේ මේ ලස්සන බයිබල් පාඩම් ගහලා තියෙනවා නේද? මම දැනගන්න තියෙනවා. ඉතින් ඒක පාඩයක් තිබ්බා. ඒ පාඩේ කියන්නත් බෑ මේ වගේ තැනක. ඒක මම සරල කරලා කිව්වොත් එහෙම ඒක කියන්නේ අපිට වැරදුණු තරමක් වැරදිලා තියෙන්නේ අපේ මනුස්සකම් හින්දා. නේද? වැරදුනා කියන වචනේ පාස්ටර්ගේ නවක වචනයක්, සිංහල වචනයක්. වැරදුණු තරම් අපිට වැරදුනේ අපේ මනුස්සකම් හින්දා කියන්නේ. මම මොකද කියෝ මේ මොකද්ද මේකේ මේ මනුස්සයා කියන්න උත්සාහ කරන්නේ කියලා. ඒත් මම කල්පනා වුණා කොහොමද බල්ලෝ කිව්වොත් බල්ලු සමාජي බල්ලෝ කිව්වොත් අපිට වැරදුණු තරමක් වැරදුනේ අපේ බලුකමෙන්. පූස කිව්වොත් මොකද? අපිට වැරදුණු තරමක් වැරදුනේ අපේ පූස්කමෙන්. වඳුරොත් එමතන මෙන්නට කිව්වොත් අපිට වැරදුණු තරමක් වැරදුනේ අපේ වඳුරුකමෙන්. ඒක කියනද සත්‍ය? නෑ. යා කැමති බලුකමට කැමති. ඇයි එයා ඒක ගැන එයාලා තියෙන තුනා ගැනීමකට වඩා බල්ලෙක් කියම තමයි එයාගේ බලුකමේ තියෙන රාජකීයත්වය. හැබැයි මිනිස්සුන්ට අපිට වරදින්නේ මනුස්සකම හින්දායි කියනවා. උඩක් නෙමෙයි. එහෙම නේද? මේ මිනිස්සයා මනසේ කුස්සු මිනිස්සයක් කියනවා මම මිනිස්සෙක් වීම නිසා මට වැරදුනා කියලා නෑ. මට ඒක නවත්තලා කියන අයියෝ මල්ලි මොනවද මේ ගාගෙන යන්නේ? කයිනම කණන් යන්න පුළුවන් දැන් මේ ගාගෙන යන්නේ කියලා. එන්නේ මම මිනිස්සෙක් වෙච්ච නිසා මනුස්සකම හින්දා මට වැරදුනාලු. හැබැයි අපේ ඕක වෙන විදිහකට අපි කියනවා තේන්දියා. මට වැරදුනේ ඔයාලට මම හොඳ වෙච්ච නේද? මම ඇත්ත කියන්නේ කියලා දුවල්ලා නේද? තුවාකුෂය දෙන්නයි ඉන්නේ. අර ප්‍රේම සම්මුඛ සාකච්ඡාවක ඔයාලට මම ඔක්කොම ඇත්ත කිව්වා. දැන් ඒක පස්සෙන් පන්නනවම අපි ගොඩාක් වෙලාවට අපි හිතනවා ඇත්ත කිව්වා හිතේ තියෙන දේ කිව්වා මනුස්සකම් බලනවා කරුණාවන්ත වුණා ඔළුවට තඩි බාරනයි කියන්නේ. ඒ අපි හිතන්න පුරුදු එකක් තියෙන විදිය සහ මේ සමාජය අපිට පතන්න කරන්න උගන්වපු විදිය. හැබැයි ඇත්තටම ජේසුස් තුල එම්මාවුස් ගමන ගිය ඒ යාළුවෝ දෙන්න කන් වෙලා දිල වෙලා එපා වෙලා කලකිරලා හිටියේ. හැබැයි තමන්ගේ රොටි ටික බෙදා ගන්නවා මනුස්සකම. හැබැයි රොටි බෙදාගත්තම තමයි ජේසුස්ට පුළුවන් වෙන්නේ රොටි අරගෙන කඩලා මේ මාගේ ශරීරය කියන්නේ අම්මිතා පුරුදේ. ඒ නිසා මනුස්සකම පානවා කියලා කියන්නේ ඒක ක්‍රෙඩිට් එකක් නෙමෙයි. ඒක මා විශාල දෙයක් නෙමෙයි. අර ජීවිතා ඒ මානවතාව සෞලෙවලක් මට යද්දි කියනවා අපි කොච්චර ලුණු ගිහලා තියෙනවා ලුණු සීලා තියෙනවා අපි පාටිම ගොඩාක් තැන්වල ගිහලා තියෙනවා අපි. හැබැයි අපේ සතුට
ජේසුස් අපි අත්දැක මේ මාළිගොඩ ගමේ මිනිස්සුත් එක්ක අපි ඇවිදිනකොට මේ පරිසරයේ ඇවිදිනකොට මේ මිනිස්සුන්ගේ තියෙන සරලත්වය ඒගොල්ලන් අපිව සතුටින් පිළිගන්නකොට මුකුත් නැහැ අපේ ලයින් කාමරේ තැවෙනවා හැමදාම වෙනවා. හැබැයි ඔවුන්ගේ ආදරය ඇදහිලා අපිට දැනෙනවා. අපිට ලැජ්ජ හිතුණා. හැම දෙයක් තිබිලා අපි ජීවිතේ විඳවනවා කියලා. ඊට පස්සේ තමයි ඒ තාත්තා කියන්නේ පාදේ. මම මුලින්ම මේ ගමට එනකොට මම ලස්සන දැක්කේ නෑ. ඒක මම ඇතුලේ වහල් වෙලා. ඇතුලේ කොටු වෙලා. ඇතුලේ සම්පූර්ණයෙන්ම විකෘති වෙලා හිටියේ. ඒකයි ලස්සන දැක්කේ නැද්ද? දැන් එයා ගිල්ලයාගේ බිරිඳත් එක්ක එයාගේ පවුලේ එයාගේ සහෝදර සහෝදර ඔක්කොම එක්ක යනවා. ජේසුස් ඇත්තටම එච්චාගේ ජීවිතයේ තියෙන ඒකයි. මනුස්සකම් පාන ආදරේ දැනෙන්න දිගහරිනවා. ආදරේ දැනෙන්න කරද්දී ජීවිතේ රිදෙනවා. හැබැයි රිදුනට ඒක වැරදීමක් කියලා හිතන්නේ නෑ. හේතුව ඒක තමයි ජීවත් වීමේ උත්තරීතරත් වෙන්න දකින්න පටන් ගන්නවා. අපි හිතනවා. අපි ඉදිරියේ මනුස්සකමේ උත්තරීතර ප්‍රකාශනය ජීවමාන යේසුස් වහන්සේ. ලියෝෂිදුත්තම පාපාන්සේ කියනවා ඔබට ජීවිතේ සමාජයේ තියෙන දිනුකම අසාධාරණ අයුක්තිය දැකලා හිත උණුවේ නැත්තම් ඔබේ ක්‍රිස්තියානි කමේ ලොකු ප්‍රශ්නයක් කියලා. ස්ට්‍රක්චරල් සින් මේ ව්‍යුහාත්මක පාපය ඔබට තේරෙන්නේ නැත්තම් ඇයි දුප්පත් අය තවත් දුප්පත් වෙන්නේ? ඇයි පොසත් අය තවත් පොසත් වෙන්නේ කියන මේ ධනවාදයේ සමීකරණය තේරෙන්නේ නැත්නම් ඔබේ ක්‍රිස්තියානි විශ්වාසයේ පැහැදිලි අවුලක් කියලා පාපාන්සේ කියනවා. අපි ගැන හිතලා බලමු. මට දැනෙනවා මගේ ජීවිතයේ සතුට කියන්නේ බෙදා හදා ගැනීම ඇතුලේ. ජීවිතේ මටයි කියලා හිතන හැම දෙයක්ම මටමයි නෑ. දේව රාජ්‍යයේ ජේසුස් මට දුන්නේ බෙදා ගැනීම ඇතුලේ. ඒ බෙදා ගැනීම තුළ පමණක් මෙන්න මට දැනෙනවා පුදුමාකාර සතුටක්. ඒ මනුස්සකම මම ජීවත් වෙද්දී ජීවමාන කරද්දී මට දැනෙන්න පටන් ගන්නවා මම ජීවත් වෙනවා. මට විදෙයි. සමහර මිනිස්සු මගෙන් ගන්න පුළුවන් උපරිමයේ ගන්නේ මගේම පෞරි ස්වාපුරුෂයා බිරිඳ මගේ දරුවෝ මගේ අම්මලා සමහර වෙලාවට මම ඇත්ත කියන්නේ ගියා මම ආදරේ දෙන්න ගියා හිතයි මට කිසිම සීමාවක් නැහැ කියලා. හැබැයි ඒ සියල්ල ඇතුලේ ජීවමාන ජේසුගේ නිදහස ආදරය දෝරගලක් ප්‍රාණන්න ජේසුස් අම්මා කිව්වදේ උඩඟු සිතත්තන් විසුරු ආහාර මහා නරපතියේ සියහසුන් වලින් පහත වෙලා දීනයන් නිරණන් බව දාලසේක. අපි කියමු ස්වාමීනි ඒ දීනයන් නිරණන්වර ඒ පීඩිතයන් නිරණන්වර වාසිකී රාජ්‍ය වෙනුවෙන් නොනවතී මෙහිසෙන්න ඒ වෙනුවෙන් කැපවෙන්න ඒ වෙනුවෙන් දැනෙන ආදරය කරන්න සප්පසාදී ජීවිතයක් තුළ අපිව බලන්න.